ඇමේසන් නදිය නම එහුණ ගමන් අපේ මනසේ ඇඳෙන්නේ මහ කැලයක් මගින් ගලාගෙන යන විශාල වතුර පාරක්. හැබැයි මේ වතුරයට හැංගිලා තියෙන්නේ ලෝකේ තවමත් සම්පූර්ණයෙන්ම නොදන්න අභිරහසක්. ඇන්ඩීස් කඳුමුදුන් වලින් උපදින පුංචි දිය පහරවල් ටික ටික එකතු වෙලා පෘථිවියේ දරුණුම ජල රාජධානියක් බවට පත් වෙනවා. ලෝකයේ දිගමගග නයි කියලා අපි ඉගෙන ගත්තත් අදටත් විද්‍යාඥයෝ ඇමේසන් නදිය සැබෑ දිග ගැන වාද කරනවා. සමහරු කියන්නේ සැඟවුණු දියමාර්ගත් එක්ක මේ ගඟ නයිල් නදියත් පරදවන්න පුළුවන් කියලයි. ඒත් දිග විතරක් නෙමෙයි භයානකම දේ. 1541 දී ඉස්පාත්ඥ ගවේෂක ෆ්‍රැන්සිස්කෝ ද ඔරෙල්ලානා මේ ගඟ දිගේ යද්දී ඔහුට හමු වුණා කියන්නේ දරුණුම කාන්තා සටන්කාමින් පිරිසක්. ඒ නිසාම මේ ගඟට ඇමේසන් කියන නම බැඳුණා. ඉන්පස්සේ 1925 දී පර්සි ෆවුසෙට් කියන ගවේෂකයා කැලෑව ඇතුලේ සැඟවුණු රහස් නගරයක් හොයන්න ගියා. ඒත් ඔහු ආපහු ආවේ නැහැ. අදටත් ඔහුට මොකද වුනේ කියලා කාටවත් හරියටම කියන්න බෑ. ඇමේසන් වතුරයට තියෙන්නේ තවත් ලෝකයක්. ගඟ ඇතුළට එන මෝරු, රංචු පිටින් දඩයම් කරන දැවැන්ත දියබල්ලත්, මිනිස්සු බියෙන් කතා කරන පිරාන මාළු මේ ගඟේ හැම අඩියක්ම ජීවිතයත් මරණයත් අතර තියෙන සීමාවක් වගේ. තාක්ෂණය මෙච්චර දියුණු වුණත් ඇමේසන් නදිය අතුගංගා දහස් ගණනක් තවමත් මිනිසාට සම්පූර්ණයෙන්ම හෙළි වෙලා නැහැ. මිනිසා හඳට ගියා. සමුද්‍රයේ ජෙට් ගන්න උත්සාහ කළා. ඒත් ඇමේසන් නදිය අදටත් පෘථිවියේ හුස්ම ගන්න අඳුරු අභිරහසක්. ප්‍රශ්නේ මේකයි. ඇමේසන් නදිය අපි නොදන්න තව කොච්චර රහස් හංගන් ඉන්නවද?